මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදරණීය නවකතාවක් වන අයන් නම් කෘතිය ගැන. මෙම කෘතිය මුද්‍රණය කොට බෙදා හැර ඇත්තේ අහස් ප්‍රකාශකයන් විසින්ය. මෙම කෘතියෙහි පිටු 232ක් සමන්විත වන අතර මෙම කෘතියෙහි කතුවරිය වන්නේ දේව්ශ්‍රී නම් යුවතියයි. ඇයගේ වෙනත් නවකතා නිර්මාණ ලෙස චාවි, ඉරණම ඔබේ නම ලියා යන කෘති අතිශය වැදගත් තැනක් ගනී. මෙම කෘතිය තුළ වැඩි කතාබහට ලක්වන චරිත ලෙස අයන්, මනේලි, හසලි, අජා, නවා, දිනුක යන චරිත වැඩි අවධානයක් ගෙන. අයන් හා මනේලි අතර ආදර සම්බන්ධයේ අහමු සිදුවීමක් ලෙස කතුවරිය විසින් අපට ගෙනහැර දක්වද කෘතිය අවසානයේදී එය කියවන්නෙකුට හොඳින් තේරුම් යන කරුණක් වන්නේ එය ආත්මීය බැඳීමක් වන බවයි. මනේලිගේ හා අයන්ගේ ආදර සම්බන්ධය ගැන කතුවරිය විසින් මෙන්න මෙලෙස ගෙනහැර දක්වයි. අයන්, මේ අහන්න. ඔයා මං වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙයි. ඒවට ගොඩක් ස්තුතියි. මං ඔයා ගාව හිටපු දවස් ටික තමා ජීවිතේ ලස්සනම දවස් ටික. මැනික, ඇයි මේ ඔයාට මුකුත් වෙන්නේ නැහැ. අයන් ඊටාම හිත වේදනාවෙන් යුතුව පැවසුවාය. මෙම කෘතියෙහි කතුවරිය වන දේව්ශ්‍රී නම් යුවතිය මා ඉතා පෞද්ගලිකව අඳුරන නව පරපුරේ දක්ෂ ලේඛිකාවක් වන අතර ඇයගේ ඉදිරි ලේඛන කටයුතු සඳහා මා හදවතින්ම සුබ පතන අතර ඉතින් ආදරය කරන දෙදෙනෙක්ට මා ආරාධනා කරනවා මෙම කෘතිය කියවා රස විඳින්න ලෙස. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. පොතක් විත් ලක්මා YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. bell icon එක අදින් click කරලා යන්න. අලුත් වීඩියෝ එකකින් ලබන සතියේදී නැවත හමු. පසුතැවිලි වනු එපා මගේ රෝස මල, නුඹ ඔහොම මල් සුවඳ විඳගත්තේ මමයි පෙර දවස. සිදු වුණේ අහම්බෙන් උනත් එය ආදරෙයි මන් නුඹට කියන්නම් කවදාක හෝ තුරුළු කරගෙන නුඹව සමා තිබේ නොවේද මාහට. දුක පිරුණු ඔය මුහුණ බැහැ බලා ඉන්න මට ආදරෙන් පෙර වගේ ඉන්න මගේ පනයි නුඹ. සියල්ලම පවසන්න බයයි මට නුඹ එක්ක කෙලෙස පිළිගනීවි දෝ මේ සිත බයයි මට බොහොම. ආදරේ නාමයෙන් කියන්නම් මං නුඹට බොහෝම දුක්වනු එපා ආදරෙයි හැමදාම. අයන්. දේව්ශ්‍රීගේ අයන් නවකතාව ඇසුරෙන්.